ඔයා දන්නවද මේ දවස්වල YouTube එකේ තියෙන අద్භූත වීඩියෝ එකක් ගැන? මේකේ විශේෂත්වය තමයි මේ වීඩියෝ එකේ දිග අවුරුදු 140ක් විදියට පෙන්වන එක. ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද YouTube එකේ තියෙන එක වීඩියෝ එකක් බලලා ඉවර කරන්න ඔයාගේ මුළු ජීවිත කාලයම මදි කියලා? ඔව්, මම මේ කියන්නේ විහිළුවක් නෙවෙයි. මේ දවස්වල මුළු අන්තර්ජාලයම කලබපු තාමත් විසඳ ගන්න බැරි වුණු අద్භූත වීඩියෝ එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක නිකම්ම වීඩියෝ එකක් නෙවෙයි. මේකේ ධාවන කාලය ඩියුරේෂන් විදිහට පෙන්වන්නේ පැය ගාණක් නෙවෙයි. අවුරුදු 140ක්. හරියටම කිව්වොත් පැය මිලියන ගණනක්. හැබැයි අපි හැමෝම දන්න විදිහට YouTube එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් උපරිම කාල සීමාව වෙන්නේ පැය 12යි. ඉතින් කොහොමද කෙනෙක් YouTube එකේ සිස්ටම් එකම රවට්ටලා නීති ඔක්කොම කඩලා මෙච්චර දිග වීඩියෝ එකක් දැම්මේ? මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්ද? නැත්නම් YouTube එක ඇතුළෙම ඉන්න කෙනෙක් කරපු වැඩක්ද? අද අපි මේ අභිරහස ඩීකෝඩ් කරමු. හරි, අපි මුලින්ම මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ දිහා බලමු. ඔයා සාමාන්‍ය YouTube ක්‍රියේටර් කෙනෙක් නම් ඔයා දන්නවා අපිට අප්ලෝඩ් කරන්න පුරවා උපරිම ෆයිල් සයිස් එකක් සහ වෙලාවක් තියෙනවා. සාමාන්‍යයෙන් වෙරිෆයිඩ් නැති account එකකට විනාඩි 15යි, වෙරිෆයිඩ් account එකකට පැය 12යි. ඒත් මේ channel එකේ තියෙන වීඩියෝ එකේ කාලය බලන්න 1,23,457,567ක්. මේක අවුරුදු වලට හැරෙව්වම අවුරුදු 140ලකුත් තව මාස ගණනක්. නිකමට හිතන්න මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තොත් ඔයාට මේක බලලා ඉවර කරන්න පරම්පරා දෙකක්වත් යයි. ලෝකේ ඕනෑම වීඩියෝ ප්ලැට්ෆෝම් එකක සර්වර් වලට දරාගන්න පුරුවන් ධාරිතාවක් තියෙනවා. මෙච්චර දිග වීඩියෝ එකක් ඇත්තකම අප්ලෝඩ් කළා නම් ඒකේ ෆයිල් සයිස් එක ටෙරාබයිට් දහස් ගණනක් වෙන්න ඕනි. ඉතින් මේක ඇත්තටම අප්ලෝඩ් කරපු ෆයිල් එකක්ද නැත්නම් මේක YouTube එකේ ඩේටාබේස් එකට රිංගලා කරපු වෙනස් කිරීමක්ද? ගොඩක් අය සැක කරන්නේ මේක ග්ලිච් එකක් නැත්නම් හැක් එකක් කියලායි. කාලය ගැන ප්‍රශ්නේ පැත්තකින් තිබ්බොත් ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේක අප්ලෝඩ් කරපු තැන. මේ channel එකේ about section එකට ගිහින් බැලුවොත් මේකේ රට විදිහට සඳහන් වෙන්නේ North Korea. එහෙම නැත්නම් උතුරු කොරියාව. අපි කවුරුත් දන්නවා උතුරු කොරියාව කියන්නේ අන්තර්ජාලය පවා දැඩිව පාලනය කරන රටක්. එහි සාමාන්‍ය මිනිස්සුන්ට YouTube යන්න තියා පිටරට වෙබ්සයිට් එකකට යන්නවත් අවසර නැහැ. අනික වැදගත්ම දේ තමයි ඔයා අදම අලුත් channel එකක් හදන්න ගියොත් ඔයාට තෝරන්න රටවල් ලිස්ට් එකක් එනවනේ. අන්නේ ලිස්ට් එකේ North Korea කියලා රටක් ඇත්තටම YouTube එකේ නැහැ. එහිනම් කොහොමද මේ channel එකේ අයිතිකාරයා රට විදිහට උතුරු කොරියාව දැම්මේ? එක්කොම ලොකුම හැකර් කෙනෙක් වෙන්න ඕනි. එහෙම නැත්නම් මේක YouTube එකේ ඇතුලේ වැඩ කරන ඩෙවලොපර් කෙනෙක් කරපු ටෙස්ටින්ම වැඩක් වෙන්න ඕනි. දැන් අපි මේක ඇතුළට යමු. මේකේ තියෙන අංක දිහා හොඳට බලන්න. මේක නිකම්ම රැන්ඩම් වැටුණු ඉලක්කම් වගේක් නෙවෙයි. වීඩියෝ එකේ thumbnail එකේ තියෙන කාලය බලන්න. 11,23,456.30. මේකේ තියෙන්නේ 1 ඉඳන් 7 වෙනකන් පිළිවෙලට ගිය රටාවක්. හැබැයි අපි මේ වීඩියෝ එක ප්ලේ කළොත් මොකද වෙන්නේ? එකපාරටම අර අවුරුදු 140 අතුරුදහන් වෙලා වීඩියෝ එකේ ධාවන කාලය 12:34:56. පැය 12යි විනාඩි 34යි තප්පර 56 බවට පත් වෙනවා. ආයෙත් බලන්න 1 2 3 4 5 6. මේ ඉලක්කම් රටාව හරියට කවුරු හරි අපිට හිතාමතාම දෙන ඉංගියක් වගේ. මේක නිකම්ම ග්ලිච් එකක් වුණා නම් මෙහිම පිළිවෙලට ඉලක්කම් වැටෙන්න විදිහක් නැහැ. මේක අනිවාර්යයෙන්ම කෝඩින් දන්න කෙනෙක් සිස්ටම් එක මැනුවලි වෙනස් කරලා කරපු වැඩක් බව මේකෙන් පැහැදිලි වෙනවා. වීඩියෝ එක ප්ලේ කළාම දකින්න තියෙන්නේ හිස් අලු පාට ස්ක්‍රීන් එකක් විතරයි. කිසිම සද්දයක් නැහැ. හරියට රූපවාහිනියක channel නැති වුණාම එන සිග්නල් නැති ස්ක්‍රීන් එකක් වගේ. ඒ විතරක් නෙමෙයි මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අමුතු භාෂාව පරිවර්තනය කළාම එන්නේ Come meet me in hell. එහෙම නැත්නම් අපායේදී මාව හමු වෙන්න කියන භයානක පණිවිඩය. මේ වගේ දේවල් නිසා ගොඩක් අය කියන්නේ මේක cursed වීඩියෝ එකක්. එහෙම නැත්නම් සාපලත් වීඩියෝ එකක් කියලා. තවත් අය කියන්නේ මේක ARG එකක කොටසක් වෙන්න ඇති කියලා. කොහොම වුණත් තාමත් YouTube ආයතනය මේ ගැන නිල වශයෙන් කිසිම ප්‍රකාශයක් කරලා නැහැ. සමහර විට මේක YouTube එකේ තියෙන බග් එකක් වෙන්න පුළුවන්. ඒත් අර උතුරු කොරියාව සහ අර භයානක මැසේජ් එක ගැන හිතද්දි මේක නිකම්ම බග් එකක් කියලා හිතන්න අමාරුයි. ඔයාලා මොකද හිතන්නේ? මේක දක්ෂ හැකර් කෙනෙක්ගේ වැඩක්ද? නැත්නම් ඇත්තටම අద్භූත සිදුවීමක්ද? ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් අභිරහස් වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එකත් click කරන්න. ගිහින් එන්නම්.